නංගි කිව්වා අක්කා ගැන කතාවක් වෛරල් වුණා. ඒ වෛරල් වෙච්ච කතාව ඇතුලේ කියන අක්කා කොච්චර සැක්‍රිෆයිස් කරාද ෆැමිලි එක වෙනුවෙන් එයා අම්මා කෙනෙක් වගේ කොච්චර දේවල් මට හරි ආසයි තුණා. එහෙම මේ බය නැතුව දෙන්න පුළුවන් කියලා කියන්නේ නේ කමෙන්ට් එක. ඔයාට ඒකට උත්තරයක් දෙන්න අපි දෙනවා මේ අවකාශය මේ වෙලාවේ. නෑ මම එක කවදාත් එහෙම ඒවා කියලා නෑ ප්‍රසිද්ධ මාධ්‍ය. ඉතින් නංගිට හිතෙන්නේ නැති කියන්න ඕනි කියලා ඉතින් මං එහෙම කවුරු හරි එහෙම කියන්නේ එහෙම රෙස්පොන්සිබිලිටිස් ඇත්තටම ගන්න ඕනුනේත් නෑනේ අම්මයි තාත්තයි තාම බොහොම ශක්තිමත් වෙන්න ඕනේ. හැබැයි ඔය කරන් තියනවා කියලා ඒගොල්ලන්ට දැනෙලා තියෙනවා. ජීවිතේ කියන්නේ එක කාලයක් එනවා පොඩ්ඩක් අපි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීපු පවුලක් විදිහට. ඉතින් ඒ අවස්ථාවේදී මට සිද්ධ වෙනවා හැමෝම වෙනුවෙන් තීරණයක් ගන්න. ඉතින් ඒක ගැන තමයි නංගි ගොඩක් කතා කරේ දැන් මීට අවුරුදු 15කට විතර කලින්. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම පවුලේ බර මං අරගෙන ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරා. ඉතින් ඒ හින්දාම ගොඩක් සැක්‍රිෆයිසස් මට කරන්න සිද්ධ වුණා. ඉතින් ඒක තමයි නංගි ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා කිව්වේ. ඉතින් ඒ කියන්නේ පවුල් නංගි කෙනෙක් එහෙම කියනවා කියන්නේම මට ඇත්තටම ඒක අහදී කඳුළු ආව ඇස් දෙකට. නංගි එහෙම කියනවා කියද්දි ඉතින් මෙහෙමයි අපිට ජීවිතයේ හැමදේම මෙහෙම ලස්සනට හම්බ වෙන්නේ නැහනේ. ගොඩක් අය හිතනවා අපිව දැක්කහම හැමදේම හරිම ලේසියෙන් අපිට ජීවිතේට හම්බ වෙලා තියෙනවා කියලා. ෆුල් හැපි එකේ ඉන්න කියලා. ඔව්. නමුත් එහෙම නැහැ. ඉතින් සමහරක් ජීවිතේ කාලා තියෙනවා. අපිට හරිම සතුටෙන් අපිට හැමදේම හම්බ වෙන සමහරක් කාලා තියෙනවා අපි ජීවිතේ වැටෙන. ඉතින් පවුලක් විදිහට ඒ වැටෙන අවස්ථාන් වලදී අපි එක්කෙනාට එක්කෙනා සපෝට් කරන එක තමයි අපේ ෆැමිලි එකේ තියරි එක. ඉතින් එක කාලයකදී තාත්තා සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ශාස්ත්‍රීය කට්ටිය දන්නනේ ශාස්ත්‍රය ඇතුලේ තියෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක තාත්තා එක කාලයකදී ගොඩක් වැටෙනවා එයාගේ රැකියාවත් එක්ක. ඉතින් ඒකත් එක්ක ඉතින් මට සිද්ධ වෙනවා පොඩ්ඩක් ඒ කාලේ ඇදලා දෙන්න ෆැමිලි එකට. මොකද නංගිලත් පොඩි. ඉතින් ඊට පස්සේ නංගිලා ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් දැන් 3 දෙනා ෆැමිලි එකට මාරුවෙන් මාරුවට ඒ ශක්තිය දෙනවා.